හිටපු පොලිස්පති C.D. විකිරීමරත්න මහතා තම නිවසේදී මියගොස් ඇති බවට වාර්තා වේ. මූලික තොරතුරු අනුව අතරගිරිය පෙරදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති අතර සේවය හානිකර කොරියාවක් සම්බන්ධයෙන් විමර්ශන කාර්යාත්මක වෙමින් පවතී. නිල පරීක්ෂණ අවසන් වන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් අවසන් නිගමන පරිකාශ කර නොමැත. අපගේ YouTube නාලිකාවට තවමත් එකතු වී නොමැති නම් like කර subscribe කර අප සමග දිගටම රැඳී සිටින්නේ නවතම පුරවෘත්ත සහ විශේෂ තොරතුරු ඔබ වෙත ඉක්මනින්ම ගෙන ඒමට අපි කැප වේ සිටීම. C.D. විකිරීමරත්න මහතා ශ්‍රී ලංකා පොලිසියේ දශක 3කට අධික කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකාව 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර එම ධුරයට පත්වීමට පෙර දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද සේවය කළේය. 2019 වසරේ පාස්කු ඉරිදන තිරිසුදු පෙරහැරවලින් අනතුරුව එවකට පොලිස්පතිවරයාට අනිවාර්ය නිවාඩු ලබා දීමෙන් පසු C.D. විකිරීමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද. අනතුරුව 2020 නොවැම්බර් වසර 5 වෙනිදා ඔහු නිල වශයෙන් පොලිස්පති ධුරයට පත් වූ අතර 2023 නොවැම්බර් වසර 5 වෙනිදා විශ්‍රම යන තෙක් එම ධුරයේ සේවය කළේය. මෙම මරණය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර නිල තොරතුරු නිකුත් වන විට ඒවා අනුව වැඩිදුර තොරතුරු වාර්තා කිරීමට අප බලාපොරොත්තු වීම.